konnichiwa මේ වීඩියෝ එක Japanese for work part 6 එක. ඉතින් අද වීඩියෝ එකේදීත් මෙන්න මේ විදිහේ ජොබ් එකක් කරද්දී සාමාන්‍යයෙන් අපිට කියන්න අවශ්‍ය වෙන phrases ටිකක් ගැන ඉගෙන ගමු. මං තනියම කරලා බැලුවට කමක් නැද්ද? මොකක් හරි කරද්දී වඩා හොඳයි අහලා කරන එක. ඉතින් ඊළඟ එක සමා වෙන්න මම මේක නැවත කරලා දෙන්නම්. ඊළඟට තාම වැඩ හරියට අල්ලගෙන නැති එකට සමා වෙන්න. මේ වගේ එකක් ඉතින් වඩා හොඳයි. ඒ කියන්නේ වැඩ පුරුදු වෙන කාලේ වෙන්න පුළුවන්. කොහොම හරි වට අමතක වෙලා නිතර වැඩ අහ ගන්නවා නම් එකම දවසේ නොවෙන්න පුළුවන්. නමුත් නිතර අහනවා නම් අනිත් කෙනාට හිතෙන්න පුළුවන් මහා වදයක්. ඒ වගේ හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හිතෙන එක පොඩ්ඩක් ෂේප් කරගන්න අර නිකාම මේ මොකුත් නොකිය ඉන්නවට වැඩිය සුදුසු දේ තමයි මේ විදිහට මොකක් හරි දෙයක් එයාට කියලා විශේෂයෙන් සමාව ගැනීම හෝ ස්තුති කිරීම. ඉතින් මේ දෙකම කරන එක වඩා හොඳයි. ඉතින් ජපාන් ක්‍රමය එක තමයි ස්තුති කිරීමයි සමාව ගන්නවා කියන එකයි හරිම වැදගත් කොටසක් මේ ජපාන් සංස්කෘතිය තුල. ඊළඟට වැඩ ඉක්මනට අල්ලගන්න උත්සාහ කරන්නම්. ඊළඟට මම එකෙන් දෙයක් ඉගෙන ගත්තා. වට ස්තුති කියන තේරුමෙන්. හරි එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පළවෙනි එක මේ තාම හරියට වැඩ අල්ලගෙන නැති එකට එහෙම නැත්නම් වැඩ පුරුදු වෙලා නැති එකට සමා වෙන්න කියන එක. මදා නරෙතෙ නකුතේ ගොමෙන් නැසයි. මදා නරෙතෙ නකුතේ ගොමෙන් නැසයි. ඉතින් මදා තවම කියන එක නරෙතෙ නකුතේ. නරිරු නරෙමස් කියන්නේ පුරුදු වෙනවා හුරු වෙනවා කියන තේරුම. ඉතින් මේ වැඩ සම්බන්ධ පරිසරයෙන් අපි කියන අපි වැඩේ අල්ල ගන්නවා කියලානේ. ඒක නයි ෆෝම් එකට දාලා තියෙන්නේ මේ නරිරු නරෙමස් කියන එක. නරෙතෙ නකුතේ තාම අල්ලගෙන නැති එකට පුරුදු වෙලා නැති එකට මේ වැඩ වලට හුරු වෙලා නැති එකට ගොමෙන් නැසයි සමා වෙන්න කියන එක. ඉතින් මේක මේ වැඩ පරිසරයේදී නොවුනත් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම වැඩ කියන වචනේ මෙතන නැහැ. දැන් මෙතන උන දාන්න පුළුවන් මදා ශිගොතොනි නරෙතේ නකුතේ ගොමෙන් නැසයි කියන එක. හැබැයි සාමාන්‍ය ගොඩක් මේ පාවිච්චි කරන natural Japanese වලට අරගෙන තියෙන phrases තමයි මම මේ පාවිච්චි කරලා තියෙන්නේ. වැඩ පරිසරයේදී අපි මේ phrases පාවිච්චි කරන එක ගැන කතා කරන නිසා තමයි මම මේ විදිහට මේ වරහන් ඇතුළේ දාලා තියෙන වැඩ කියන එක. එතකොට මදා නරෙතෙ නකුතේ ගොමෙන් නැසයි. මොකක් හරි ඒ වැඩක් අපි හිතමු ඉන්න සීනියර් කෙනෙක් හරි බොස් හරි කාගෙන් හරි අපි ටිකක් නිතර අහගන්න සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් යාට ඇවිල්ලා ඉතින් අපිට හුරු නැති නිසා අර කරලා දෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් අර සද්ද නැතුව ඉන්නේ නැතුව වඩා හොඳ මේ විදිහට ස්තුති කරන එක එහෙම නැත්නම් සමාවිල්ලන එක. ඉතින් පංජාතිකයේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ පවුල ඇතුලේ වුණත් ගොඩක් වෙලාවට මේ ස්තුති කිරීම සහ සමාවිල්ලනවා කියන එක ඒගොල්ලන් වචනයට පෙරලන જાතියක්. ඒ කියන්නේ භාෂාව පාවිච්චි කරලා වචන වලින් මේ ස්තුති සමා වෙන්න මේ වගේ වචන නිතර පාවිච්චි කරන පිරිසක්. ඉතින් තමන්ගේ මේ පවුල් පරිසරයේ පවුල ඇතුළේ ඒවා පාවිච්චි කරනවා කියන්නේ ඒක වැඩ පරිසරයේදී සහ පවුලෙන් බාහිර වෙනත් අයත් එක්ක කටයුතු කරද්දීත් ඒවා ගොඩාක් වැදගත් කරලා සලකන ඒවා බලාපොරොත්තු වෙනවා ඒ වචන ඒ විදිහටම අනිත් කෙනත් පාවිච්චි කරයි කියන එක. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න. අර දැන් ලංකාවේදී අපි සාමාන්‍යයෙන් අපේ ගෙදර අම්මා තාත්තා අයියා අක්කා අපිට මොන හරි දෙයක් කරලා දුන්නාම ගොඩාක් එකට එහෙම අර ස්තුති thank you sorry ඒ වගේ ඒවා ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ නේ. අප්‍රමාණයක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි පාවිච්චි කරනවට වැඩිය ජපාන් අය ඒක ගැන ගොඩාක් අවධානය යොමු කරනවා. මේක භාෂාවෙන්ම වචනයට පෙරලනවා කියන එකට ඒගොල්ලන් සෑහෙන තැනක් දීලා තියෙනවා. එයාලගේ සංස්කෘතිය ඇතුළේ ඒක ටිකක් අනිවාර්ය අංගයක් වගේ දෙයක්. ඒ නිසා තමයි අයිසත්සු කියන ඒවා ජපාන් භාෂාවේ ගොඩක් තියෙනවා සහ අපි වගේ නෙමෙයි ඒගොල්ලන් ඒක පාවිච්චි කරනවා නිතර. ඉතින් මේ වැඩ පරිසරයේදී නම් විශේෂයෙන් මේක බලනවා අනිත් කෙනා ඒ සහ බලාපොරොත්තු වෙනවා අනිත් කෙනාත් ඒ විදිහට මේ ඒ සමාවිල්ලන දේවල් ස්තුති කරන දේවල් ඒ වචන නිවැරදිව පාවිච්චි කරනවාද කියනවාද කියන එක. අර ඒක නිසා සද්ද නැතුව ඉන්න එපා. ඒ වගේ අවස්ථාවන් වලදී ඊට ඒ රැකියා පරිසරය ගොඩනගා ගන්න මේ වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. හරි ඊළඟ ස්ලයිඩ් එකට යනවා. Shigoto ga hayaku oboerareru you ni ganbarimasu. Shigoto ga hayaku oboerareru you ni ganbarimasu. වැඩ ඉක්මනට අල්ල ගන්න. එහෙම නැත්නම් වැඩ ඉක්මනට මතක තියාගන්න උත්සාහ කරන්නම් කියන එක. Shigoto වැඩ hayaku ඉක්මනින් oboerareru you ni ganbarimasu. oboemasu කියන ක්‍රියාපදයෙන් මේ අරගෙන තියෙන්නේ හැකියාව ප්‍රකාශ කිරීමේ රූපයට දාලා you ni ganbarimasu කියලා.
ඔබෝමස් කියන්නේ මතක තියා ගන්නවා කියන එක. ඉතින් මේ වැඩ පරිසරයකදී නම් අපි මේ කියන්නේ වැඩ අල්ල ගන්නවා කියන එක. ඒක නිසා මේ අල්ල ගන්නවා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. shigotoga hayaku uboerareru yoni. කියන්නේ වැඩ ඉක්මනට මතක තියාගන්න පුළුවන් වෙන විදිහට මම මහන්සි වෙන්නම්. ඒක උත්සාහ කරන්නම්. මේ ගම්බරිමස් කියන වචනේ ඊටාම පොසිටිව් වචනයක් ජපාන් භාෂාවේ තියෙන ගම්බරිමස් කියන එක මම උත්සාහ කරන්නම් කියන දේ. මොන හරි අපිට වැඩක් මේ කරන්න කිව්වහම කියලා දුන්නහම මතක තියාගන්න හරි කිව්වහම අන්න ඒ වගේ තැන්වලදීත් පාවිච්චි කරන්න පුළුවන් මේ ගම්බරිමස් කියන එක. ඉතින් මේ වගේ ප්‍රේස් එකක් මේ හරි පොසිටිව් ප්‍රේස් එකක් මේක. ඉන්ටර්විව් එකකදී උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්නේ සමහරකට ඔය අපි කියන්නේ මේ අපිටම කොම්බිනි එකක ජොබ් එකකට ගියා කියලා ඒ වගේ තැනකදී වාගෙන් ඇහුවොත් මීට කලින් වැඩ කරලා නැද්ද? එහෙම නැත්නම් මීට කලින් වැඩ කරලා නෑ නේද වගේ ෆ්‍රේස් එකක් කිව්වොත් අපිට කියන්න දෙයක් නැතුව යනවා වගේ එකක් වෙනවනේ. ඉතින් නෑ කියලා කියන්න වෙනවනේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අර නෑ කියලා විතරක් නවතින්නේ නැතුව මේ විදිහට කියන්න පුළුවන් මේ ගම්බරිමස් කියන වචනේ පාවිච්චි කරලා මේ මම වැඩක් මේ රැකියාව කලින් කරලා නෑ තමයි. මේ රැකියාව කලින් කරලා නෑ තමයි. නමුත් මම මේක අනිවාර්යයෙන්ම මේ ඉක්මනින්ම වැඩ ටික අල්ල ගන්න උත්සාහවන්ත වෙන්න උනන්දු වෙන්නම් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකෙන් අර අපිට අපීල් කරන්න පුළුවන් අපි මේකට මේ වැඩේ කරන්න කැමති පොසිටිව් ඉමේජ් එකක් තියනවා කියන එක දෙන්න පුළුවන්. ඉතින් මේකේ තේරුම වෙන්නේ මම මේ වැඩ ඉක්මනට අල්ලගන්න මතක තියාගන්න උත්සාහ කරන්නම් කියන එක. shigoto ga hayaku uboerareru yoni ganbarimasu. ඊළඟ ස්ලයිඩ් එකට යනවා. benkyou ni narimashita arigatou gozaimasu. benkyou ni narimashita arigatou gozaimasu. benkyou ni narimashita කියන්නේ මේ මොකක් හරි දෙයක් මට ඒක මේ ඒකෙන් මම දෙයක් ඉගෙන ගත්තා. ඒක මට මේ උදව්වක් වුණා. ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා. ඒකට ස්තුතියි කියන එක. ඉතින් මේ විදිහට මේ මම ඒකෙන් දෙයක් ඉගෙන ගත්ත ස්තුතියි නැත්නම් එයාගෙන් දෙයක් ඉගෙන ගත්තා කියන තේරුමත් එනවා. ඒ තේරුමත් ගන්න පුළුවන්. අපි හිතමු මොකක් හරි දෙයක් මේ එයා කියලා දුන්නා හරි වැඩක් කරලා පෙන්නුවා හරි එහෙම කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මේ අනිත් කෙනාව අගය කිරීමක් මේකින් වෙනවා. අර වැඩ පරිසරයේ අනිත් කෙනා එක්ක සහයෝගයෙන් වැඩ කරන එක ඒ කෙනාට ඒ අදාළ තැන්වලදී වටිනාකමක් දෙන එක අපිට එතකොට ආයෙත් දන්නේ නැති දේවල් කියලා දෙනවනේ. එතකොට මේ විදිහට ස්තුති කරාම මෙයා කැමතියි අල්ලගන්න එහෙම කියලා. නැත්නම් සමහර හිතන්න පුළුවන් කැමතිද දන්නේ නැහැ. මේ සමහරකට එයා බොස් නෙමෙයි නම් මම මේ මෙයාට වැඩ උගන්වන්න ඉන්න කෙනෙක් නෙමෙයිනේ. ඉතින් සමහරව ඉන්නවනේ එහෙම අයත් අකමැති කියනවට ඇයි අර මට මේ උගන්වන්නේ යා මගේ බොස් එයා වගේ කියලා හිතනවද දන්නෙත් නැහැ කියලා. එහෙම හිතන අයත් ඉන්නවනේ. ඉතින් ඒ වගේ තියෙන නිසා තමන් කැමති නම් එහෙම මේ අර කියලා දෙනවා නම් ඇත්තටම ඒක ලොකු දෙයක් නේ. ඉතින් ඒ වගේ වෙලාවකදී මේ මතක් කරලා මේ විදිහට කියන්න. එතකොට එයා දන්නවා මෙයා කැමති මගෙන් දේවල් අහගන්න මම දේවල් කියලා දෙන එකට කැමති කියලා. එයා ගොඩක් ඒක කැමැත්තෙන්ම ඔයාට කියලා දෙවි දන්නේ නැති දේවල්. benkyou ni narimashita arigatou gozaimasu. මම එකෙන් දේවල් ඉගෙන ගත්තා. මට ඒක මේ ලොකු දෙයක් කියන තේරුම මේකෙන් එනවා. ඊළඟට hitori de yatte mite mo ii desu ka? hitori de yatte mite mo ii desu ka? ඒ කියන්නේ මං තනියම කරලා බැලුවට කමක් නැද්ද? hitori de තනියම yaru yarimasu කියන එකේ තේ ෆෝම් එක තමයි yatte කියලා හැදලා තියෙන්නේ. surushimasu කියන එකේ casual ෆෝම් එක yaru yarimasu. yatte te miru යමක් කරලා බලනවා try කරලා බලනවා කියන ව්‍යාකරණ රටාව මම මේ කියන වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා තේ මිමස් කියන එක ගැන. ඊළඟට මේ තෙමෝ ඊ දෙස්කා මොකක් හරි අවසරයක් පර්මිෂන් එකක් ගන්න ඉතින් මේක පාවිච්චි කරනවා. මේ මෙහෙම කරාට කමක් නැද්ද කියන තේරුමෙන් ඒක කරන්න අවසරයිද කියන තේරුම විශේෂයෙන් මේකේ තියෙනවා. අර වැඩ පරිසරයේදී වඩා හොඳයි මෙන්න මේ විදිහට තෙමෝ ඊ දෙස්කා කියන එක පාවිච්චි කරන එක. ඒ කියන්නේ මොකක් හරි පර්මිෂන් එක අරගෙනම කරන එක. සමහරට ලංකාවේ අපි සමහරක් දේවල් නම් තියෙනවනේ එහෙම ආහම් කරන්න ඕනේ අර තනියම කරන්න පුළුවන් කියලා තමන්ට තේරෙද්දි ඒක කරන කෙනෙක් ගොඩක් වෙලාට ආසයිනේ අර තනියම කරලා පෙන්නලා ඒක සතුටු වෙයි. එතකොට මේ අනිත් බොස් හරි ඉන්න කෙනා මෙයා දැන් තනියම කරනවා එහෙම කියලා හිතලා මේ තනියම කරනවා කියන එක ඒ ලංකාවේ කල්චර් එක ඇතුලේ කෙච්චර ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් මේ ජපානයේ ඇතුළේදී නම් සමහරක් විට අර අපි එහෙම හිතාගෙන මේක මම තනියම කරාම මෙයා
මේ සතුටු වෙයි කියලා හිතුවට අනිත් පැත්තට තරහ යන්නත් පුළුවන්. මොකද ඒක ජපානයේ තුල තියෙන මේ හැදිලා තියෙන විදිය තමයි ඒගොල්ලන් හැමතිස්සෙම අනිත් කෙනා එක්ක දේවල් ෂෙයා කරගෙන මොකද්ද කරන්න කියන එක කලින් කියලා ඒ විදිහට තමයි කරන්නේ. ඒක නිසා වඩා හොඳයි ඒ දේ අහලා කරන එක. මම ඒක මේ තනියම කරලා බැලුවට කමක් නැද්ද කියන එක අහලා පර්මිෂන් එක අරගෙන කරන එක තමයි වඩා සුදුසු. ඉතින් මම කලින් වීඩියෝ එකත් කියන්නේ හෝරෙන්සෝ කියන එකේ ගැන එහෙම. ඒකෙදිත් හැමතිස්සෙම අර හෝකුකු මේ රෙන්නකු සෝදන් කියන එක ජපානයේ වැඩ පරිසරයේදී හැමතිස්සෙම තියෙනවා. අනිත් කෙනා එක්කලා ඒ කරන්නේ මොනවද කියන එක හැමතිස්සෙම කියලා බෙදාගෙන දැනුවත් කරලා තමයි අනිත් කෙනාව දැනුවත් කරලා හැමදේම ගැන තමයි කරන්නේ. ඉතින් ඒකත් එක්ක දැන් පොඩි ජොබ් එකක් ගත්තත් කොම්බිනි වගේ එක්ක වැඩ කරන ජොබ් එකක් ගත්තත් ඒකෙදි ගොඩාක් වෙලාවට අර නිශ්ශබ්දව Tamanට පැවරිච්ච වැඩ ටික නිකාම්ම කරන්නේ නැහැ. ඒක අනිත් කෙනාට ඇහෙන්න සාමාන්‍යයෙන් කියලා තමයි මම මේ වැඩේට යනවා. මම කලින් වීඩියෝ වලත් ඒක ගැන මේ වචන එහෙම කියන ෆ්‍රේසස් කතා කරලා තියෙනවා. දැන් මොනවා හරි මේ තොයිරේ සෝජි කරන්න යනවා නම් ඒත් කියලා තමයි යන්නේ. තොයිරේ සෝජි නිකිමාසේ වගේ මේ දැන් මම තොයිරේ සෝජි කරන්න යනවා. මේ ඒ විදිහට මොකද්ද යන වැඩේ කියලා අර අනිත් කෙනාට ඇහෙන්න ඒක සාමාන්‍යයෙන් දන්නවා අනිත් කෙනා මේ දැන් මෙයාට ඊළඟට මේ වැඩේ තියෙන්නේ යනවා කියලා. නමුත් අර විදිහට අනිත් කෙනාව දැනුවත් කරලා ඒක මතක් කරලා ආයේ ළඟට ගිහින් කිව්වේ නැතත් අර හයියෙන් අනිත් හැමෝටම ඒ ස්ටාෆ් එකටම ඇහෙන්න ඒ විදිහට කියලා තමයි කරන්න පටන් ගන්න යන්නේ. ඉතින් එහෙම මේ වැඩ පරිසරයක් තමයි මේ ජපානයේ ඇතුලේ තියෙන්නේ. ඒ වගේ දේවල් ගැනත් ඒක නිසා හිතන්න. ඒතකොට මේ වගේ ෆ්‍රේසස්ුත් ගොඩක් හොඳයි. මේ මතක තියාගෙන ඒ අදාළ තැන්වලදී පාවිච්චි කරන එක. ඊළඟ තමයි ගොමෙන්නසයි යරිනාවොෂිමස්. ගොමෙන්නසයි සමාවෙන්න කියන එක යරිනාවොෂිමස්. කියන්නේ මේක ආයෙ කරන්නම් කියන එක අපිට මොකද වැරදුනා කියලා දෙයක්. ඒක එතකොට අපහු කරන්න තමයි තියෙන්නේ. එතකොට වඩා හොඳයි මේ යරිනාවොෂිමස් විතරක් කියන්නෙත් නැතුව මොකද ඒක එකපාරට කෙලින්ම කියද්දි අර තරහින් කියනවා වගේ ඇහෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට. ඉතින් මේකට ඇක්සන්ට් එක ඒ ඔක්කොම බලපාන ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් මේ හැමදේම අර වඩා හොඳයි මේ විදිහට මේ ගොමෙන්නසයි වගේ එකක් මුලට දාන එක. එතකොට මේක තවත් සොෆ්ට් වෙනවා සහ අනිත් කෙනාගේ තරහ උස්සන්නේ නැතුව තියන්න උදව්වක් වෙනවා. ඉතින් ගොමෙන්නසයි යරිනාවොෂිමස් සමාවෙන්න මම ඒක මේ නැවත කරන්නම් කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. ඉතින් සුයිමාසෙන් කියන එක උනත් දාන්න පුළුවන්. හැබැයි වගේ අතින් වෙච්ච මිස්ටේක් එක කොච්චර ප්‍රමාණිකද ඊට අසුළු වැරද්දක් නම් ඒක ගැටලුවක් නැති දෙයක් නම් සුයිමාසෙන් උනත් ගැටලුවක් නැහැ. සුයිමාසෙන් යරිනාවොෂිමස්. හැබැයි ටිකක් ලොකු වැරද්දක් නම් ඒකත් බලන්න වෙනවා අනිත් කෙනාගේ පැත්තෙන්. බොස් හරි කවුරු හරි ඒ ජපාන් කෙනාගේ පැත්තෙන් හිතලා බලන්න වෙනවා. අපේ පැත්තෙන් අපිට පොඩි වැරද්දක් කියලා හිතුණාට එයාගේ පැත්තෙන් ඒක ලොකු වැරද්දක් කියලා එයා හිතන දෙයක් නම් ඒ වචන උනත් සමහරක් වෙලාවට තරහ යන්න පුළුවන් සුයිමාසෙන් කිව්වොත්. මොකද ඒක මේ ටිකක් සමාවිල්ලන්න මදි ඒ වගේ ටිකක් ලොකු වැරද්දක් නම් ඉතින් වඩා හොඳයි එහෙම තේරෙන්නේ නැත්තම් මේ ගොමෙන්නසයි කියන වචනේම පාවිච්චි කරන එක. ගොමෙන්නසයි වලින් ටිකක් තියෙනවා තමන් ඒක ගැන මේ ගොඩක් කනගාටු වෙනවා. සමාවිල්ලන ගතිය වැඩි මේ ගොමෙන්නසයි වල. ඒක නිසා මේ අනේ මට සමා වෙන්න මම ඒක අපහු කරන්නම් කියන එක මේකේ තියෙනවා. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අහන් හිටියට ස්තුතියි. ඔත්ස්කාරය සමාදෙස්. අරියතෝ ගොසයිමස්තා.